ඉතින් ගයිස් පහුගිය ටිකේ අර පොඩින් භීෂණයක් තිබ්බ දෝසි මාමා දෝසි නැන්දලා හතර වටේ වැහි වැහලා ඉතින් පොඩින් භීෂණයක් තිබ්බ. ඉතින් මටත් හිතුණා මේ කැරමල් පුඩින් එක try කරන්න ගිහිල්ලා. ඉතින් මට ළඟම තිබ්බේ හෝමගම. ඉතින් හෝමගම පොඩි කාට් එකෙන් තමයි මම මේ කැරමල් පුඩින් දෙක අරන් ආවේ. අපි try කරලා බලමු හෝමගම පොඩි කාට් එකේ කැරමල් පුඩින්. Okay, let's go. ඉතින් guys welcome back කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මම ඩිලා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක ටේස්ට් කරන්න යන්නේ කැරමල් පුඩින් එක. ඉතින් මට හිතුණා මේ කැරමල් පුඩින් එක තනියම ටේස්ට් කරන්න නැතුව ඒකට වෙනම තවත් එක item එකක් එක්ක ටේස්ට් කරන්න. ඉතින් මේ දෙකට මම පොඩි කම්පැරිසන් එකක් කිව්වට මේ කම්පැරිසන් එකක්ම නෙමෙයි. ඉතින් මේක තියෙන්නේ පොල් කිරි වලින් හදපු වටලප්පන්. ඒත් එක්කම මේ තියෙන්නේ කැරමල් පොඩි. එතකොට මේ කැරමල් පුඩින් එක මම ගත්තේ හෝමගම NSP බැංක් එක. ඔයගොල්ලෝ දන්නවා කොළඹ පාරේ තියෙන NSP බැංක් එක ළඟමයි මේ කැරමල් පුඩින් තියෙන්නේ. පොඩි කාට් කියලා පොඩි හට් එකක්. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. මේ එක කෑල්ලක් 250ක් වෙනවා. ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම මේ පොල් කිරි වඩලප්පන් එක මිලදී ගත්තේ හෝමගම පහුගල පිටිපෙන පැත්තට එද්ද කැන්දලන්ද හන්දියට ආසන්නයේ තියෙනවා පොඩි ලොරියක්. ඒකේ පොල් කිරි වලින් හදන නිෂ්පාදන තමයි තියෙන්නේ. පොල් කිරි අයිස්ක්‍රීම් එහෙම තියෙනවා. ඔයගොල්ලෝ මේ පැත්තේ කෙනෙක් දැකලත් ඇති. ඉතින් එතනින් මම ගත්තා පොල් කිරි වටලප්පන්. ඉතින් මම මේ දෙක දැන් ටේස්ට් කරලා බලන්න තමයි යන්නේ. ඉතින් අපි මුලින්ම වටලප්පන් එක පැත්තකින් තියලා අපේ මුලින්ම භීෂණයේ ගිය කැරමල් පුඩින් එක ටේස්ට් කරලා බලමු. මේ වගේ කෑල්ලක් තමයි අපිට රුපියල් 250කට හම්බෙන්නේ. ඉතින් අපි බලමු මේක අරගෙන. පොඩි අරගෙන යනවා. ඉතින් මෙන්න මේ වගේ කෑල්ලක් තමයි අපිට මේ රුපියල් 250කට හම්බෙන්නේ. මේ වගේ ලොකු කෑල්ලක් හම්බ වෙනවා. ඉතින් අපිට අපි ඉතින් මේක try කරලා බලමු. මේකේ මේන් එක පටන් ගත්තේ දෝසි මාමා ඒක පිටරට කෙනෙක් කරපු එකක්. නමුත් එයා තමයි මුලින්ම ලංකාවට ගෙනාවේ පේරාදෙනියේ මං හිතන්නේ හෙළබොජුන් එක ළඟ තමයි ඒක තියෙන්නේ. හොඳ හයියට තියෙනවා මේක. ඉතින් අපි try කරලා බලමු මේක. wow guys ඇත්තටම මේක මාරම රහයි. හොඳ මිල්කි ටේස්ට් එකක් තියෙනවා. මේකට මට හිතෙනවා හොඳට ෆ්‍රෙෂ් මිල්ක් දාලා එතන බිත්තර මම හිතන්නේ ටින් කිරිත් දාලාද කොහෙද මිල්ක් මේඩ් මට එහෙම රහකුත් ආවා. ඉතින් මේකේ පොඩක් මට දීපු කෑල්ල හැටින් දන්න පොඩක් පැණි මදි ගතියක් තියෙනවා. ඒත් ඉතින් හොඳ ටේස්ට් එකක් තියෙනවා මේ කැරමල් පුඩින් එකේ. ඉතින් අපි තව කෑල්ලක් කමු. ඒක කන්න ගන්න ආස හිතෙන සීන් එකකුත් තියෙනවා. wow wow guys ඉතින් මේකට out of 10 මාක් දුන්නොත් මට හිතෙනවා මේකට මම 10න් 8ක් දෙන්න පුළුවන්. මේක ටේස්ට් එක මාරු. ඉතින් හොඳ මිල්කි රසට තියෙනවා. ඉතින් අර ගොඩාක් කන්න බෑ. හැබැයි ෆස්ට් බයිට් එකේ මාර ස්මූත් මාර රහයි මාර ස්වීට්. ඉතින් කැරමල් පුඩින් එක මීට වඩා රසය ඇති. බට් මේක මට සාපේක්ෂව රහයි. ඒ හින්දා මම මේකට 10න් 8ක් දෙනවා. ඉතින් guys අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියලා ඊළඟට අපේ පොල් කිරි වටලප්පන් එක ගමු. ඒක ආවේ මෙන්න මේ වගේ පැක් එකක තමයි අපිට එන්නේ. අර වටලප්පන් දාන විදිය අපි බලමු මේකේ අපියරන්ස් එක කොහොමද කියලා. මේකත් රුපියල් 250ක් වෙනවා. මේගොල්ලන්ගේත් 180ට තියෙනවා කිව්වා. තව එකක ඒවා තිබ්බා. මේ තියෙන්නේ පොල් කිරි වලින් හදන වටලප්පන් එක. මේකට මට පේනවා මේගොල්ලෝ කජු ගානිෂ් කරගෙන තියෙනවා. ඒ වගේම මුද්දරක් පලන් ගානිෂ් කරගෙන තියෙනවා. ඉතින් මේකේ පෙනුම නම් එච්චරම වවුනස් ගන්න නෑ. අපි බලමු. ඉතින් මේකත් ස්මෝල් බිස්නස් එකකින් මම ගත්තේ. මේ guys අර මිල්ක් වලින් හදන වටලප්පම තරම්ම ටේස්ට් එක නැති වුණාට පොල් කිරි වලට සාපේක්ෂව මේකේ ටේස්ට් එක හොඳයි. ඉතින් ඇත්තටම රහයි. මොකද්ද මන්ද මට මේකේ ටේස්ට් එක සෙට් වෙන්නේ නැහැ.
සෙට් නෑ ඇති මම මේකට 10න් 6 මාරක් වගේ දෙන්න පුළුවන්. හැබැයි ඉතින් කන්න හිතෙනවා. ඉතින් කැරමල් පුඩින් එකට සාපේක්ෂව මේක ඇත්තටම මට කැරමල් පුඩින් එකට සාපේක්ෂව ඇත්තටම මට මේක මේ එච්චරම රෙකමන්ඩ් කරන්න බෑ. හැබැයි ඒකේ තම්තු රසක් තියෙනවා. හැබැයි කැරමල් පුඩින් එක ටොප් මේ දෙක අතර කම්පැරිසන් එකකින් මේ දෙක කම්පෙයාර් කරන්න බෑ. නමුත් මේකට දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක මේක රස මට්ටමින් ටොප් එකේ තියෙනවා. ඉතින් මේකට මට 10න් 8ක් දෙන්න පුළුවන්. මේකට 10න් 6 මාරක් වගේ තමයි දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේ ප්ලේස් දෙකට ගිහිල්ලා බලන්න. ඉතින් මේගොල්ලන්ගේ තියෙන තව පොල් කිරි වලින් හදන විවිධ ෆ්ලේවර්ඩ් අයිස්ක්‍රීම් මම දැක්කා. එකක් රුපියල් මිල ගණන් තිබ්බ. රුපියල් 150 ඉඳන් වගේ තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ මම දැක්කා බ්‍රවුනීස් පොට් කේක් වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවත් අරගෙන බලන්න. ඉතින් දෙකම ස්මෝල් බිස්නස් දෙකක්. ඉතින් සතුටුයි ඉතින් ලංකාවේ මිනිස්සු මේ වගේ ස්මෝල් බිස්නස් කරන එක ගැන. එච්චර තමයි වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ YouTube එකෙන් නම් මාව මතක ඇතුළේ subscribe කරලා තියාගන්න. ඒ වගේම Facebook, TikTok වගේ platform එකකින් නම් මාව follow කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඊළඟ කෑල්ල තවත් රසවත්.